දිනක් ගණදෙවියන් සහ කතරගම දෙවියන් කුඩා කාලයේ සෙල්ලම් කරමින් සිටින විට ඉතාමත් ලස්සන රන්වන් පැහැති දිව්‍යමය පළතුරක් දකිනවා. දෙදෙනාම එකවර පාහිමේට අත තබන අතර මෙය මට අයිති කියමින් දෙදෙනාම රණ්ඩු වෙනවා. ඉතින් මෙම ගැටුම විසඳා ගැනීමට මොවුන් දෙදෙනා ශිව දෙවියන් සහ පාර්වතී දේවිය ළඟට යනවා. ඒ කියන්නේ එයාලගේ දෙමව්පියන් ගාවට තමයි යන්නේ. මේදී පාර්වතී දේවිය යෝජනා කරන්නේ රණ්ඩුව නතර කර මේ දෙකට කපා බෙදා ගන්නා ලෙසයි. නමුත් ශිව දෙවියන් එයට එකග වන්නේ නැත. මෙය ඥාන පළතුරක්. ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම ගුණය ලැබීමට නම් එය එක් අයෙකු පමණක් අනුභව කළ යුතු බව ඔහු පවසනවා. මේ අවස්ථාවේදී නාරායන මෙසේ කියමින් නාරද මුනිවරයා එතනට වැඩම කරනවා. ඔහු පවසන්නේ මෙවැනි වටිනා පළතුරක් ලබා දිය යුත්තේ දක්ෂතාවය සහ බුද්ධිය උරගා බැලීමෙන් පසු බවයි. ඒ අනුව ඔහු අභියෝගයක් ඉදිරිපත් කරනවා. මුළු විශ්වය වට 3ක් ගොස් මුලින්ම ආපසු එන කෙනාට මේ පළතුර හිමිවේ. ඒ අනුව කතරගම දෙවියන් වහාම ක්‍රියාත්මක වී තම මොනරාපිට නැගී වේගයෙන් විශ්වය වටා යාමට පිටත් වුණා. ගණදෙවියන් ඔහු කලබල වුණේ නැත. තමන්ගේ දෙමව්පියන් වන ශිව සහ පාර්වතී යනු මුළු විශ්වයේම මූලාරම්භය සහ අවසානය බව ඔහු තේරුම් ගන්නවා. ඒ නිසා ඔහු ඔවුන් වටා දෙවරක් ගමන් කරා. ගණදෙවියන් පවසන්නේ මාගේ විශ්වය මගේ දෙමාපියන්ය. ඔහුගේ ඒ ගැඹුරු භක්තියට සහ බුද්ධියට පැහැදුණු ශිව දෙවියන් සහ නාරද මුනිවරයා පළතුර ඔහුට පිරිනමනවා. කතරගම දෙවියන් විශ්වය වටා ගොස් හති දමමින් පැමිණෙන විට ගණ දෙවියන් පළතුර අනුභවය කර අවසන්.